අයිබෝවන් මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලට කොහොමද ස්ටඩි බඩීස් වෙබ්සයිට් එක ඒ වගේම ස්ටඩි බඩීස් ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔයා මේ වෙද්දිත් වෙබ්සයිට් එකට රෙජිස්ටර් වුණ කෙනෙක් නෙමෙයි නම් ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකේ මුලින්ම වෙබ්සයිට් එකට මුලින්ම එනකොට ඔයාලගෙන් අහයි රෙජිස්ටර් වෙන්න කියලා. අන්න එතන ඔයා කැමති නමක් දෙන්න, ඔයාගේ ඊමේල් එක ගහන්න, ඔයා කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. පාස්වර්ඩ් එක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඔයාගේ ස්ට්‍රීම් එක අහනවා. ඔයාගේ ස්ට්‍රීම් එක අහන්නේ දැන් මේකේ මේ සයිට් එක හදලා තියෙන විදිහට ඔයාට දැන් ඔයා බයෝ කරන කෙනෙක් නම් ඔයාට පෙන්වන්නේ බයෝලොජි වලට අදාළ දේවල් විතරයි. ඒ කියන්නේ ඔයාට කම්බයින් මැත්ස් සබ්ජෙක්ට් එකේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම ඔයා මැත්ස් කරන කෙනෙක් නම් ඔයාට බයෝලොජි සබ්ජෙක්ට් එකට අදාළ කිසිම දෙයක් ඔයාගේ ප්‍රොෆයිල් එක ඇතුලේ පෙන්වන්නේ නැහැ. ඒක අර තමන්ගේ ප්‍රොෆයිල් එක පිළිවෙලට තියාගන්න වැදගත් නිසා අපි මේ වගේ පීජ් එකක් ඇඩ් කරේ. හොඳයි. දැන් ඔයා වෙබ්සයිට් එකට රෙජිස්ටර් වුණා නම් අට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් පෙන්නනවා. මේක අපි මුලින්ම පෙන්නන්න අපි අලුතෙන් ඇඩ් කරා ඩාර්ක් මොඩ් එකක්. ඩාර්ක් මොඩ් එක දාගන්න පුළුවන් ඔයාලට ඔය ස්ටඩි බඩීස් ලෝගෝ එකට දකුණු අත පැත්තේ තියෙනවා අයිකන් එකක්. හඳක් තියෙන. අන්න එක ක්ලික් කරන්න. ඒක ටච් කරන්න. ඔය තමයි අපේ ඩාර්ක් මොඩ් එක. හොඳයි. ඊට පස්සේ අපි යන් අපේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලට වෙනවා ඇති අපි ඉන්ටර්ෆේස් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා. කලින්ට වඩා ගොඩක් නීට් එකට දැන් ඉන්ටර්ෆේස් එක තියෙනවා. ඒ වුණාට today's focus section එකේ කිසිම වෙනස්කමක් කරලා නැහැ. ඔයාලට කලින් වගේම ඇවිල්ලා ඒ ටාස්ක් එකක් කම්ප්ලීට් කරගන්න පුළුවන්. සහ මෙච්චර කාල තිබ්බ අර ටාස්ක් එක කම්ප්ලීට් කියලා මේ දෙන්න බැරි ඉෂුව එක ටාස්ක් එක කම්ප්ලීට් කියලා මාක් කරන්න බැරුව තිබ්බ ඉෂුව එක අපි හැදුවා. දැන් ඔයාලට ටාස්ක් එකක් කම්ප්ලීට් කරා කියලා මේක සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් අපි ඇප් එකට යමු. හොඳයි දැන් අපි ඉන්නේ ඇප් එකේ. ඔයාලට පේනවා ඇති කලින් විදිහටම තියෙනවා today's focus section එක. අපි ටාස්ක් එකක් දිහා බැලුවොත්, ටාස්ක් එකට ගිහිල්ලා බැලුවොත් කලින් විදිහටම තමයි තියෙන්නේ link tut. ඔයාලට ඒ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න ඕනේ වෙන ඔක්කොම resources එතන තියෙනවා. ඊට පස්සේ weekly schedule එක නම් චුට්ටක් අපි වෙනස් කරා. weekly schedule එක දැන් තියෙන්නේ ටිකක් වෙනස් විදිහකට. මෙතන ඔයාලට පේනවා ඇති අපි මොකක් හරි ටාස්ක් එකක් කම්ප්ලීට් කරාම ඒක තමයි කොළ පාටින් පෙන්වන්නේ. අපි තව එකක් කම්ප්ලීට් කරලා පෙන්වන්න. මේක ඔයාලට පෙන්වන්නම හැදුවේ කවුන්ට් එකක් හින්දා ප්‍රශ්නයක් නෑ. මම කම්ප්ලීට් කරන ඕගනික් රිවිව් එක. මම මාක් කම්ප්ලීට් කියලා දෙනවා. ඊට පස්සේ අපි ගිහින් බලුවොත් අපේ වීක්ලි ෂෙඩියුල් එකට ඔයාලට පේනවා ඕගනික් කියන එක කොළ පාටින් හයිලයිට් වෙලා තියෙනවා. අපි ඩාර්ක් මොඩ් එකේ බලුවොත් ඒක කලින්ට වඩා හොඳ වෙනමක් තියෙනවා. අපි ඩාර්ක් මොඩ් එකේ යමු. ඊට පස්සේ තියෙනවා අපේ ටයිම් ටේබල් එක. ඒක නම් කිසි වෙනසක් නැහැ. ඊට පස්සේ තියෙනවා අපේ ස්ටැට්ස් ටික. ඒ කියන්නේ මේ දක්වා මැත්ස් කෙනෙක්ට හැදුව account එකක්. මැත්ස් කරන කෙනෙක්ට දාලා තියෙන ඔක්කොම තාස්ක් 85යි. 85ක් වෙන්නේ ඔක්කොම ස්පේස් රෙපිටිෂන්ද ඇතුළු. කියන වාට මේ වෙනකොට අපි ඇඩ් කරලා තියෙන ටාස්ක් වලින් මැත්ස් කරන කෙනෙක්ට ටාස්ක් කීයක් තියෙනවද කියලා වෙන්නන්නේ. ඔය 85ම මේ වෙලාවට කරන්න බෑ. මොකද අදාළ ටාස්ක් එක කරන්න පුළුවන් අදාළ දවසේ විතරයි. පහුවෙලා කරන්නත් බෑ. ඊට කලින් කරන්නත් බෑ. ඒ හින්දා මේ 85ම වලට මේ වෙලේ කරන්න බෑ. මේ තියෙන්නේ අපි දැනට දාලා තියෙන ටාස්ක් වලින් මැත්ස් කරන කෙනෙක්ට නම් 85ක් තියෙනවා. බයෝ කරන කෙනෙක්ටත් කීයක් හරි ඇති. 85ක් තියෙනවා. අපි කම්ප්ලීට් කරලා දෙනවා 5ක්. 80ක් තියෙනවා. percentage එකක් විදිහට 100ට 6ක් අපි කම්ප්ලීට් කරලා දෙනවා අපිට දැනට කරන්න දෙන වැඩවලින්.
ඊට පස්සේ ලීඩර් බෝඩ් එක නම් අපි තාම ඇක්ටිව් කරලා නැහැ. ඒක අපි ඉස්සරහට ඇක්ටිව් කරන්න. ඊට පස්සේ තියෙනවා අපේ live paper timer එක. මෙතන වෙන්නේ ඇඩ්මින් කෙනෙක් ඒ අදාළ වෙලාවට ඇවිල්ලා මෙතන ටයිම් එක ඔන් කරයි. එතකොට මේක ලයිව් යන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් 3ට පටන් අරන් පැය දෙකක් නම් පේපරේ තියෙන්නේ. ඔයා ජොයින් වෙන්නේ 3:10ට නම් ඔයාට එතකොට තියෙන්නේ පැය විනාඩි 50යි. ඔයාට ඔන් කරන්න බෑ ටයිමර් එක. ඇඩ්මින් අරහෙන් වෙලාවට ඔන් කරනවා. ඔයාට වෙන්නන්නේ ඔයා ජොයින් වෙන්නේ පරක් වෙලා නම් ඔයාට තියෙන්නේ ඉතුරු කාලය විතරයි. ඒ විදිහට ඒක හදලා තියෙන්නේ. ඒ වෙලේ එතන ජොයින් වෙන්නේ කවුරුද කියන එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ තියෙනවා අපේ ගැලරිය. ගැලරියට පුළුවන් අපිට ඔයාලා ලියන සින්දු පස්සේ මිනිසන් දැස් තව චිත්‍ර ඒ වගේ දේවල් ඒ වගේ ආර්ට් වර්ක් මේක අපි පබ්ලිෂ් කරනවා සතියට 5ක්. ඊට පස්සේ තියෙනවා අපේ පොමඩෝරෝ ටයිම් එක. මෙතන පොමඩෝරෝ එක ඔයාලට ඔන් කරන්න පුළුවන්. ඔයාලා ફોකස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපේ පොමඩෝරෝ එකේ ලෙන්ත් එක වෙනස් කරගන්න පුළුවන් අපිට විනාඩි 45කට සහ පැයකට. බ්‍රේක් එකේ ලෙන්ත් එකත් වෙනස් කරගන්න පුළුවන්. මෙතන උනත් විනාඩි 5 බැගින් ඒ සෙෂන් එකේ ටයිම් එක වැඩි කරන්න අඩු කරගන්න අපිට පුළුවන්. ඒ වගේම මේ පොමඩෝරෝ ටයිම් එක අපිට ඔෆ්ලයින් මොඩ් එකේ පාවිච්චි කරන්න පුළුවන්. අපි ඔෆ්ලයින් මොඩ් එක මොකක්ද කියලා ඊළඟට දාලා පෙන්නන්න. ඊට පස්සේ තියෙනවා කාට හරි මේකේ ඩෙවලොපර්ස්ලා අපිව කන්ටැක්ට් කරගන්න ඕන නම් වෙන්න මේ ඊමේල් එක හරහා ඔයාලට අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ටෙලිග්‍රෑම් බොට් එක දැම්මත් කමක් නැහැ. නැත්නම් ඔතන ඊමේල් එකක් දැම්මත් කමක් නැහැ. ඊට පස්සේ මේකට අපි ඇඩ් කරන්න මෙන්ටර්ස්ලා. උපදේශකලා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සබ්ජෙක්ට් වයිස් හෝ නැත්නම් වෙන මොකක් හරි කියන්නේ ඒ ලෙවල් වලට අදාළ දේවල් විතරයි. ඒ සම්බන්ධව ඔයාලට කාගේ හරි උපදේශයක් අවශ්‍ය නම් අපි යම්කිසි විසාවක් කතා කරගෙන යනවා. ඒගොල්ලොම අපි මේකට ඇඩ් කරනවා. එයාලා ඊට පස්සේ ඔයාලට පුළුවන් යාලට ඊමේල් එකක් දාන්න. එතනදී එයා ඒ ඊමේල් එක බලලා ඒ කියන්නේ අපි දීලා තියෙනවා විශේෂ ෆෝමැට් එකක්. මෙතන ඔයාගේ මෙන්ටර් පෙන්නනවා මෙන්ටර්ට ඊමේල් එක දාද්දි අපි කියන ෆෝමැට් එකෙන් ඔයා ඊමේල් එක දාලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලට කරන්න මොකුත් නැහැ. ඔයාට තියෙන ඔයාගේ ප්‍රශ්නේ අදාළ තැනක් අපි දාලා දෙනවා එතෙන්ට පුරවන්න. අන්න ඒ හරි විදිහට ෆෝමැට් එකට ඔයා ඊමේල් එක දාලා දෙනවා නම් මෙන්ටර් එක කියවලා ඔයාට රිප්ලයි එකක් දායි. ඒ ඔක්කොම වෙන්නේ ඊමේල් හරහා. හොඳයි. ඊට පස්සේ අපි යමු අපේ ඔෆ්ලයින් මොඩ් එකට. ඔෆ්ලයින් මොඩ් එකට යන්නේ Wi-Fi off කරගෙන මම ඇප් එක අයින් වෙනවා. මම ඉන්නේ ඔෆ්ලයින් මොඩ් එකේ. මම ඔන් කරලා ඔෆ් කරලා වෙන්න. අන්න අපි ඔන්ලයින්. දැන් ඔෆ්ලයින් මොඩ් එකේ ඉන්නකොට උනත් ඔයාලට පුළුවන් ටාස්ක් එකක් කම්ප්ලීට් කරන්න. ඊට පස්සේ පොමඩෝරෝ ටයිම් එක පාවිච්චි කරන්න. ඒ වගේ ඔක්කොම සාමාන්‍යයෙන් අර වෙන ලින්ක් එකකට වගේ යනවා වෙන ලින්ක් එකකට යන්න වගේ බෑ ඉතින්. ඒ අරන්න මේ ඇප් එක ඇතුලේ කරන්න පුළුවන් බහුතරයක් ෆන්ක්ෂන් ඔයාලට ඔෆ්ලයින්වත් කරන්න පුළුවන්. ඒවා ඔයා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වුණාම අපව සින්ක් වෙනවා. ඉන්නම ප්‍රශ්නයක් නැහැ. හොඳයි එහෙනම් ඒ ටික තමයි අපි අලුත් අප්ඩේට් එක අපිට පෙන්වන්න තියෙන්නේ. එහෙනම් කට්ටිය හොඳට මේ වෙබ්සයිට් එක මේ ඇප් එක පාවිච්චි කරන්න හොඳට ඉගෙන ගන්න. තිරුවන් සරණයි.